හරි. බලන්න පුතේ ඒ යුනිට් ටෙස්ට් 5 ඝන වස්තු මගින් ඇති කරන පීඩනය ඒ යුනිට් ටෙස්ට් එකේ 7 වෙනි MCQ එක. හරි. මේවා ඔයාලගේ ඉරිදා තියෙන ටෙස්ට් එකට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒකයි මම මේ ෂෝට් වීඩියෝ වලින් මේක පැහැදිලි කරන්නේ. 7 වෙනි MCQ එක බලන්න. අලියෙකුගේ බර නිව්ටන් 20000යි. එක් කකුලක වර්ගඵලය වර්ග මීටර් 0.1 කියලා අපිට දීලා තියෙනවා. එතකොට අපි ඒගොල්ලෝ අපෙන් අහනවා අලියා හිටගෙන සිටින විට අලියා පොළොව මත හිටගෙන සිටින විට පොළොව මත ඇති කරන පීඩනය කොච්චරද කියලා අහනවා. එතකොට අලියා පොළොව මත හිටගෙන සිටින විට ඇති කරන පීඩනය. එතකොට ඔයාලට මෙතන අලියාගේ බර දීලා තියෙනවා. අපි දන්නවා බර කියන්නේ බලයක් නේ. බර කියන්නේ බලයක්. එතකොට එක කකුලක වර්ගඵලයේ දීලා තියෙනවා 0.1යි. එතකොට මෙතෙන්දී ඔයාලා දැනගන්න ඕන විශේෂ කාරණාව තමයි දැන් ඔයාලා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය කියලා දැනගත්තට ඔයාලා මෙතන 20000 0.1න් බෙදුවොත් සම්පූර්ණයෙන් වැරදි. මොකද අලියට කකුල් 4ක් තියෙනවානේ. එහෙනම් අලියට කකුල් 4ක් තියෙනවානේ. එතකොට එක කකුලක් 0.1යි නම් කකුල් 4 මගින් පොළොව මත ඇති කරන පීඩනය හොයන්න කකුල් 4ේම වර්ගඵලය අපි හොයන්න ඕනේ. පොළොව මත ගැටෙන. එතකොට එකක් 0.1යි නම් කකුල් 4 මගින්ම පොළොව මත ගැටෙන වර්ගඵලය 0.4යි. 0.1 ඒවා 4ක්නේ. අලියට කකුල් 4ක් තියෙනවනේ. හරි. 0.4යි. ඊට පස්සේ අර අපෙන් අහනවා පීඩනය කොච්චරද? ඒ කියන්නේ අලියා පොළොව මත හිටගෙන ඉන්නකොට පීඩනය කොච්චරද? කකුල් 4 මගින්ම පොළොව මත ඇති කරන පීඩනය තමයි අහන්නේ. හරි. හොඳට මතක තියාගන්න ඕලා 20000 0.1කින් බෙදුවොත් වැරදි. රයිට්. ඊට පස්සේදී අලියා හිටගෙන සිටින විට පොළොව මත ඇති කරන බලය කියන්නේ බලය සමානයි බලය පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඒතර පීඩනය නිව්ටන් 20 බලය 20000යි. වර්ගඵලයේ වර්ග මීටර 0.4යි. මොකද එක කකුලක් 0.1යි නම් කකුල් 4ක වර්ගඵලය 0.1 වැඩි කිරීම 4 0.4යි. ඊට පස්සේ දැන් මෙතන ඔයාලට දශම සුළු කිරීමක් තමයි තියෙන්නේ. හරි. ඔයාලා ගොඩක් වරද්දාගන්නේ මෙන්න මෙතන තමයි. ඔයාලට ෆිසික්ස් අමාරුයි කියලා කියන්නේ මේ ගණන් හරියට සුළු කරගන්න බැරි නිසා. හරි. ඇත්තටම මෙතෙන් එනකොට මගේ විද්‍යාව කොටස ඉවරයි. හරි. මේ තියෙන්නේ දැන් ගණන්. එතකොට මෙතන 20000 බෙදන්න ඕන 0.4න්. ඔයාලා මේ වගේ සුළු කිරීම හොඳට පුරුදු වෙන්න ඕනේ. හරි. ඒතර අපි මේ දශම තිත නැති කරගන්න මෙතන දශම ස්ථාන 1යිනේ තියෙන්නේ. ඒක නිසා මේක 10න් වැඩි කරනවා. දශම ස්ථාන 1ක් නිසා 10න් වැඩි කරනවා. ඒතර දශම තිත අමතක කරොත් 10 වරක් 4 40යි. දශම තිත තිබ්බොත් 4යිනේ. ඒ කියන්නේ එහෙනම් මේක 10න් වැඩි කරම 4යි. එතකොට යට 10න් වැඩි කරොත් උඩත් අනිවාර්යෙන් 10න් වැඩි කරන්න ඕනේ. එතකොට මෙතෙන්ට බිඳුවක් වැඩිපුර එකතු වෙනවා. උඩයි යටයි දෙකම 10න් වැඩි කරනවා. එතකොට මේක සුළු කරපුවාම එනවා 50000යි පැස්කල් නැත්නම් පැස්කල් 50000යි. පැස්කල් 50000යි කියන්නත් පුළුවන් නැත්නම් වර්ග මීටරයට නිව්ටන් 50000යි කියන්නත් පුළුවන්. හරි. මෙතන දශම තිත නැති කරන්න තමයි 10න් වැඩි කරේ. මෙතන දශම ස්ථාන දෙකක් තිබ්බනම් 100න් වැඩි කරනවා. යට වැඩි කරන ප්‍රමාණයම උඩත් වැඩි කරන්න ඕනේ. හරි. රයිට්. ඔක තමයි ඒකේ උත්තරේ.